හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ metal frame එකක් භාවිතා කරලා බබල් බෑග් එකක් නිර්මාණය කරගන්න විදිහ. මේ පෙන්වලා දෙන බෑග් එක තමයි අද මම හදන්න යන්නේ. ඔයාලා බබල් නිර්මාණ වලට හරි handmade items වලට හරි ආස කෙනෙක් නම් එහෙම නොවන කෙනෙක් වුණත් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. මගේ channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා මගේ channel එකට support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් අපි බලමු මේ බෑග් එක හදන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම අරගෙන තියෙනවා 8mm red color crystal bead. මේකෙන් මම ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඊළඟට silver color metal frame එකක්. මේක සෙන්ටිමීටර් 15ක් දිගයි. මේකේ එක පැත්තක හෝල්ස් 54ක් තියෙනවා. ඊළඟට මම අරගෙන තියෙනවා 0.6mm nylon thread එක. නැත්නම් fishing line කියලාත් කියනවා. ඊළඟට silver color chain එකක් අරගෙන තියෙනවා. මේක කැමති නම් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ වගේ hook එකක් ආධාරයෙන් metal frame එකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ metal frame එක. මේක සෙන්ටිමීටර් 15ක් දිගයි. මේකේ එක පැත්තක සිදුරු 54ක් තියෙනවා. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. මේ frames සමහර frame තියෙනවා සිදුරු ඔත්තේ සංඛ්‍යාවක් තියෙන. කියන්නේ සිදුරු 43ක් 53ක් වගේ දිගානුව එක වෙනස් වෙනවා. ගන්න frame එකේ දිගානුව. ඔත්තේ සංඛ්‍යාවක් සිදුරු තියෙන frame එකකින් අපි බෑග් එක වියද්දී සිදුරු එකක් හැර එකක් විදිහට තමයි. ඒ කියන්නේ එක සිදුරක් අතාරිනවා ඊළඟ සිදුරෙන් නුල ගන්නවා. ඒ විදිහට තමයි බෑග් එක වියන්නේ. ඉරටේ සංඛ්‍යාවක් සිදුරු තියෙද්දිත් අපිට ඒ ක්‍රමයෙන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එතනදී බෑග් එක පොඩ්ඩක් රැලි ගතිය වගේ එන්න බලනවා. ලස්සන බෑග් එකක් අපිට වියා ගන්න පුළුවන්. ඒත් ඒක පොඩ්ඩක් රැලි ගතිය වගේ උඩින් ෆ්‍රේම් එක ළඟින් එහෙම පේනවා. ඒක නිසා අපිට neat finish බෑග් එකක් ඉරට්ටේ සංඛ්‍යාවක් සිදුරු තියෙන ෆ්‍රේම් එකකින් ඕන නම් අපි කරන්නේ එක පළවෙනි සිදුරට නූල දානවා, සිදුරු දෙකක් අතාරිනවා, ඊළඟ සිදුරෙන් නූල ගන්නවා. ඒ කියන්නේ සිදුරු දෙකක් හැර එකක් විදිහට තමයි අපි ඒක කරගන්නේ. දැන් අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම පළවෙනි සිදුරෙන් නයිලොන් thread එක දාගන්නවා. දැන් 2 3 සිදුරු අතෑරලා 4 වෙනි සිදුරෙන් නයිලොන් thread එක උඩට ගන්නවා. දැන් මේ විදිහට තමයි පේන්නේ. මේ විදිහට සිදුරු දෙකක් අතහැරලා තියෙන්නේ. දැන් අපි බලමු බෑග් එක කරගන්නේ කොහොමද කියලා. අපේ වම් පැත්තේ තියෙන නයිලොන් thread එකට අපි දැන් පබල 3ක් දාගන්නවා. ක්‍රිස්ටල් බීඩ් 3ක්. මේ විදිහට ඊළඟට දැන් මේ පබල කලාවේදී අපිට තියෙනවා ගැට ක්‍රමය සහ කතිර ක්‍රමය කියලා ක්‍රම දෙකක්. කතිර ක්‍රමයේදී මේ දකුණු පැත්තේ තියෙන නයිලොන් thread එක අවසාන පබළුව හරහා යන්න ගන්න විදිහට තමයි කරන්නේ. ගැට ක්‍රමයේදී අපි ලූප් එකක් හදාගෙන ඒක ගැටයක් විදිහට පබළුව තුළ සිර කරගැනීමක් කරනවා. මේ වගේ බෑග් වගේ ස්ට්‍රෝං ඒ කියන්නේ ශක්තිමත් නිර්මාණ කරද්දී අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ ගැට ක්‍රමය. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පබළු එකතු කරගත්ත නයිලොන් thread එකම ආපහු අරගෙන අවසානයේ තියෙන පබළුව හරහා ආපස්සට ගන්නවා. අරගෙන ලූප් එකක් හදා ගන්නවා. මේ විදිහට තමයි තියෙන්නේ ලූප් එක. මේ ලූප් එක හරහා දකුණු පැත්තේ තියෙන නයිලොන් thread එක දාගන්නවා. දැන් මේක හොඳින් තදින් ඇදලා තද කරගන්න ඕන. මෙතනදී දකුණු පැත්තේ තියෙන නයිලොන් thread එක අපි උඩට ගත්තු සිදුරෙන්ම ආපස්සට උඩ සිට පහළට දානවා.
දාලා ගැටය හොඳින් තද කරගන්නවා. මෙතනදී අපි ගැටය තද කරගන්න ඕනි පබළුව ඇතුලේ. මේ මෙටල් ෆ්‍රේම් එකේ සිදුර ඇතුලේ තද කරගන්නේ නැහැ. පබළුව ඇතුලෙන් තමයි තද කරගන්නේ. දැන් අපි බලමු දෙවෙනි ක්‍රොස් එක කරගන්න විදිය. මෙතනදී මේ තියෙන්නේ 5 වෙනි සිදුරනේ. 5 6 සිදුරු අතෑරලා 7 වෙනි සිදුරෙන් තමයි අපි නයිලොන් ත්‍රෙඩ් එක උඩට ගන්නෙ. දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක. පහළ ඉඳන් උඩට. ඊළඟට අපි වම් පැත්තේ තියෙන නයිලොන් ත්‍රෙඩ් කොටසට පබළු දෙකක් එකතු කරගන්නවා. ආයෙමත් ගැට ක්‍රමෙමයි ලූප් එකක් හදා ගන්නවා. අවසාන පබළුව හරහා පස්සට නයිලොන් ත්‍රෙඩ් එක අරගෙන ඊළඟට දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක ලූප් එක හරහා අරගන්නවා. දැන් හොඳින් තද කරගෙන දකුණු පැත්තේ ත්‍රෙඩ් එක උඩට ගත්තු සිදුරෙන්ම ආපහු පහළට දානවා. දැන් හොඳින් ගැටය පබළුව ඇතුලේ සිර කරගන්නවා. දැන් අපි බලමු ඊළඟ ක්‍රොස් එක කරගන්න විදිහ. සිදුරු දෙකක් අතරිනවා. ඊළඟ ඒ කියන්නේ තුන්වෙනි සිදුරෙන් උඩට නයිලොන් ත්‍රෙඩ් එක ගන්නවා. දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක වම් පැත්තේ ත්‍රෙඩ් එකට බීඩ්ස් දෙකක් එකතු කරනවා. ලූප් එක හදාගෙන නොට් එක පබළුව ඇතුලේ හිර කරගන්නවා. මේ විදිහට සම්පූර්ණ පළවෙනි රෝ එකම කරගන්නවා. දැන් අපි පළවෙනි රෝ එක කරලා ඉවරයි. අපි බලමු පළවෙනි රෝ එකේ අවසාන ක්‍රොස් එක කරගන්න විදිය. අපි දිගටම වම් පැත්තේ ත්‍රෙඩ් එකට තමයි පපළු එකතු කරේ. දැන් අපි මේ අවසාන ක්‍රොස් එකේදී දකුණු පැත්තේ ත්‍රෙඩ් එකට තමයි පපළු දෙකක් එකතු කරගන්නේ. ඊළඟට නොට් එක පපළු තුල සිර කරගන්නවා. මේ විදිහට අපි දැන් පළවෙනි රෝ එක කරගෙන ඉවරයි. දැන් බලමු අපි දෙවෙනි රෝ එක කරගන්නේ කොහොමද කියලා. දෙවෙනි රෝ එකේ පළවෙනි ක්‍රොස් එකේදී වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට බීඩ්ස් 3ක් එකතු කරනවා. දැන් සාමාන්‍ය විදිහටම ලූප් එක හදාගෙන නොට් එක බීඩ් එක ඇතුලේ හිර කරගන්නවා. දැන් මෙන්න මේ දකුණු පැත්තේ කියන ඇතුල් පැත්තෙන් තියෙන නයිලොන් ත්‍රෙඩ් එක දකුණු පැත්තේ ළඟින්ම තියෙන පබළුව හරහා දාගන්නවා. ඊළඟට වම් පැත්තේ ත්‍රෙඩ් එකට බීඩ්ස් දෙකක් එකතු කරනවා. ලූප් එක යොදාගෙන නොට් එක ඒ පබළුව තුල හිර කරනවා. ආයෙමත් දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එක දකුණු පැත්තේ ළඟින්ම තියෙන පබළුව හරහා දාගන්නවා. ඊළඟට වම් පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට බීඩ්ස් දෙකක් එකතු කරලා නොට් එක දාගන්නවා. මේ විදිහට දෙවෙනි රෝ එක සම්පූර්ණයෙන්ම මේ විදිහටමයි කරගන්නේ. ඊළඟට දෙවෙනි රෝ එකේ අවසානයේදී දකුණු පැත්තේ නයිලොන් ත්‍රෙඩ් එකට බීඩ්ස් දෙකක් දාගෙන
දෙවෙනි රෝ එක අපිට ඉවර කරගන්න පුළුවන්. වීඩියෝ එක ටිකක් දිග වැඩි වෙන නිසා මම මේ ටියුටෝරියල් එක කොටස් 3ක් විදිහට අරගෙන එන්නම්. පාර්ට් 2 එකකින් ඉක්මනින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.